දැන් ජෙස්පීටයි ඔබ හැම කෙනෙක්ටම මේ අද දවසේ වහන්සේගේ වචනේ අපි අධ්‍යයනය කරන්නට යනවා බලකොටු බිඳ දැමීම. ඉතින් බලකොටු බිඳ දැමීම කියන මාතෘකාව යටතේ තමයි අපි අධ්‍යයනය කරන්නේ. ස්වාමීන් වහන්සේගේ වචනේ හොඳයි. අද අපි බලකොටුවක් කියලා ගත්තම අපිට ගොඩක් දේවල් මතක් වෙනවා එක එක ආකාරයේ දේවල් ඔබ අත්දැකපු බලකොටු මේ වගේ විවිධාකාර දේවල් ඔබට මතක් වෙන්නට පුළුවන්. අද දවසේ අපි බලන්නට යනවා මේ බලකොටු තුල ඒ කැඩීම තුල ඒක කැඩෙන්න පුළුවන්ද සහ ඒ තුල ඔබ නිදහස් වුණාම ඒ නිදහස් වීමේ වටිනාකම අද ඔබ දකින්නට යනවා කියලා මම විශ්වාස කරනවා. ඔබේ ජීවිතයේ ඉදිරි ගමන නැත්නම් ඔබට ඉස්සරහට තිබෙන ගමන මුලින්ම ආරම්භ වෙන්නේ ඔබේ මනසින්. හැම හැම වෙලාවෙම අපේ යාඥාවෙන් හෝ නැත්නම් දෙවියන් වහන්සේ තුළ මඟ පෙන්වීමෙන් හෝ අපේ සිත්වල මුලින්ම ආශාවක් ඇති වෙනවා ඉස්සරහට ගමන් කිරීම. ඕනම දෙයක් පටන් ගැනීමේදී ඒක පළවෙනියෙන්ම ආරම්භ යුතු පොයින්ට් එක නැත්නම් ස්ථානය තමයි මනස කියන දේ. ඒක ආරම්භ වෙන්න ඕන යුතුයම ස්ථානය අපි හඳුනා ගත්තොත් ඒක තමයි මනස. මේ මනස තුල තමයි අපේ ඉදිරි ගමන සම්පූර්ණයෙන්ම ආරම්භ වෙන්නේ. පළවෙනියට දකිනවා අපි මෙන්න මේ වැඩේ කරන්නට යනවා. අපි ඕනම වැඩක් අපි ආරම්භ කරන්න කලින් අපි මේ වැඩේ දැකලා ඉවරයි අපේ මනසින්. ඒක ඔබ ඒක ඔබ අත්දකපු දෙයක් නම් ඔබ ඊ타මත්ම ජයග්‍රාහකයෙක් ක්‍රිස්තුස් වහන්සේ තුල. මොකද ඒක ඊ타මත් අනර්ග දෙයක්. ඔබ ඒක දැකලා ඉවරයි. දැන් අපි බයිබලයේ කියනවා නුඹ වැඩ පටන් ගන්න කලින් දෙවියන් යේසුස් වහන්සේ කියනවා නුඹ වැඩ පටන් ගන්න කලින් ඒක ගණන් ගිනව තීරණය කරලා ඒක අවසන් කරන්න පුළුවන්ද කියලා කල්පනා කරලා බලන්න. මනසින් නැත්තම් තමන්ගේ සැලසුම් තුල මේ වැඩය ඉම්ප්ලිමන්ට් කරන්න නැත්නම් මේ වැඩය කරන්නට ඔබට හැකියාවක් තියෙනවද නැද්ද කියන කාරණාව ගැන විමසා බලන්න කියලා. එතකොට බලන්න දේව වචනේ පවා අපිට එළිදරව් කරන දේ තමයි අපේ ආරම්භය හැම වෙලාවෙම මනස තුල හටගන්නව ලබනවා. මේ මනස තුල ඒක යහපත් වේවා අයහපත් වේවා. දේව වචනේ කියනවා යහපත් මිනිසයා යහපත් තමන්ගේ ඇතුළේ තිබෙන යහපත් දෙයින් යහපත් දේ පිටතට ගේනවා. නපුරු මිනිසයා තමන්ගේ ඇතුළේ තිබෙන නපුරු දෙයින් නපුරු දේ පිටතට ගේනවා. මේ හැමදේම ඔබ තුලින් තමයි පැමිණෙන්නේ. එහෙනම් ආරම්භය ඕනම වැඩකදී ඕනම දෙයකදී ඕනම ගමනකදී පළවෙනි ආරම්භය මනස නැත්තම් සිතුවිලි නැත්තම් ඔබගේ මනස තමයි ඒකේ ආරම්භයේ විදියට අපි දකින්නේ. හොඳයි. ඔබේ ජීවිතයේ ඔබේ ජීවිතය කෙරෙහි දෙවියන් වහන්සේගේ සත්‍ය ප්‍රකාශ කරන බයිබල් පොරොන්දු ගැන ඔබ මෙනෙහි කරන විට ඔබට පුළුවන් අපි දන්නවා අපි හැමෝම දේව වචනේ අධ්‍යයනය කරන අය, දේව වචනේ කියවන අය, දේව වචනේ ගැන මෙනෙහි කරන අය විදියට අපේ ජීවිතයේ අපි දෙවියන් වහන්සේගේ සත්‍ය ප්‍රකාශ කරන බයිබල් පොරොන්දු ගැන මෙනෙහි කරනකොට අපි දේව වචනේ තිබෙන පොරොන්දු මෙනෙහි කරන්න පටන් ගන්නකොට කියවන එක නෙමෙයි පාඩම් කරන එක නෙවෙයි මෙනෙහි කරන්න. ඒ කියන්නේ සිතා බලන එක. එහෙනම් මේ සිතා බැලීම කෙලින්ම බලපෑම කරන්නේ ඔබේ මනසට. බයිබලයේ අපිට දෙවියන් වහන්සේ සඳහන් කරනවා යම් පමණ දේ ගරු කටයුතුද යම් පමණ දේ සාධාරණීයද යම් පමණ දේ ප්‍රශංසා කටයුතුද යම් පමණ දේ ආදරණීයද ඒවා සොයන්න ඒ වගේම ඒවා මෙනෙහි කරන්න. මේ මෙනෙහි කිරීම ප්‍රධාන වශයෙන් බලපාන පළවෙනි ප්‍රධානම තැන තමයි අපේ මනස. එතකොට මේ මනස තුළ අපි දෙවියන් වහන්සේගේ දේව වචනේ තිබෙන සත්‍ය ප්‍රකාශ කරන ඒ පුරුදු මෙනෙහි කරන්න පටන් ගන්නකොට ඔබ දැනටමත් ඔබේ මනස සඳහා වන සටන ජය ගැනීමට පටන්ගෙන තිබෙනවා. මේ සටනක් තිබෙනවා මේ මනස තුළ. මේ මනස තුළ සටනක් තිබෙනවා. ඒ සටන ඇවිල්ලා එළියේ තිබෙන දේවල් දිහා නෙමෙයි. එළියේ සිටින මනුෂ්‍යයන් සමග නෙවෙයි. ඒක ඇතුළාන්තයේ ඔබ තුළ තිබෙනා වූ සටනක්ව තිබෙනවා. මේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පවා කුරුසියේ ඇනගසන්නු ලැබුවේ යේසුස් මේ බලන්න මේ දේව වචනේ මතේ පොතේ 27 වෙනි පරිච්ඡේදයේ 33 වෙනි පදේ කියනවා හිස් කබලේ ස්ථානයේ යන අරුතැති ගොල්ගතා නම් ස්ථානයට ළඟා වූ කල යේසුස් වහන්සේ කුරුසපත් කරපු ස්ථානය ඒක හම්බයක් නෙවෙයි. ඒ ස්ථානයට කියන තේරුම තමයි නැත්තම් ඒ ගොල්ගතායි ඒ ස්ථානයට කියන ඒ හිස්කබල කියන තැන තේරුම තමයි ඒ මනස සම්බන්ධය
අදහසක් තමයි අර්ථයක් තමයි නැත්නම් හිස් කබල කියන අර්ථය තමයි ඒ ස්ථානයට සඳහන් කරලා තියෙන්නේ. සෙනෙවන් තියෙන්නේ යේසුස් වහන්සේ ගොල්ගොතාවේ කුරුසිය ඇනගසුන් ලැබීම හම්බයක් නෙමෙයි. ඒ තේරුම හිස් කබල ස්ථානයේ ස්කබල නැත්නම් මනස මේ ලොකු අභියෝගයක් දරාගත්ත මානසිකව පීඩාවින්ද මානසිකව ඒ පීඩාව ඉවසා දරාගත්ත ස්ථානයට කියන්නේ හිස් කබල මනස වගේ අර්ථයක් තිබෙන ඒ ස්ථානයේ. එතකොට සෙනෙවන්තනි මේ දේව වචනේ පවා ඇයි මේක සඳහන් කරන්නේ? මේ මිනිස්සු ඉස්සෙල්ලාම තමන් විශ්වාස කරන දේ පටන් ගන්නෙ තමන්ගේ මනසින්. අපි අපි යම් ඇදහිලි ක්‍රමවත මගින් පැමිණිච්ච අය නම් අපිට හරි අමාරුයි ඒ ඇදහිලි ක්‍රම වලින් ගැලවෙන්න. මොකද අපේ මනස විශ්වාස කරනවා රයිට්. මෙයා කෑ ගැහුවොත් අද යන්න හොඳ නැහැ. මේ වගේ අපේ සමාජයේ විවිධ ඇදහිලි ක්‍රම තිබෙනවා. පුරුදු වෙච්ච දේවල් තිබෙනවා. මට මතකයි අපිට උගන්වන කාලේ අපි ඉගෙන ගන්න කාලේ එක අවස්ථාවකදී බ්‍රදර් ඩේවිඩ් බෙන්ජමින් අපිට ඉගෙනුවා කවදාවත් ඔබට ක්‍රිස්තුස් වහන්සේ කවදාවත් ඔබට අකුණු වදින්නේ නැහැ කියන කාරණාව ප්‍රකාශ කළා. ඔබ දන්නවද ඒක තවමත් මගේ මනසේ ඒක මම විශ්වාස කරනවා. මොකද කිතුණුවෙක්ට කවදාවත් අකුණු වදින්න හේතුවක් නැහැ කියන එක ඔබ ඉගෙනුවා. විදියක් නැහැ කියන එක ඉගෙනුවා. එතකොට අපි ඉගෙනීමට සාවධානව අහන් ඉඳලා අපි ඒ ගත්ත හරය ඒ විශ්වාසය අදටත් අකුණු ගහද්දි පවා මම හිතන්නේ මම ගිය සතියේ මේ දිනවල මේ අකුණු ටිකක් සැරට තියෙන නිසා ගිය සතියේ මම දේව ගෘහයේදී අපේ අයට කියලා දුන්න දේ තමයි ක්‍රිතුණුවෙක්ට කවදාවත් අකුණු වදින්නේ නැහැ කියන. ඇයි? මම ඒක විශ්වාස කරන්න ගත්තා. මම ඒක ඉගෙන ගත්තා. මම ඒක මනසේ තැම්පත් කරගත්තා. මම ඒක මෙනෙහි කරා සහ මම අකුණු ගන්න හැම වෙලාවෙදිම දැන් මට ඒ විශ්වාසය මගේ ජීවිතේ ඇවිල්ලා තිබෙනවා. කිතුණුවෙක් වෙන මට දෙවියන් වහන්සේ තුල ඒ අකල් විපතක් නැත්නම් ඒ අකුණු වැදීමක් සිදු වෙන්නේ නැහැ කියන දේ මම විශ්වාස කරන්න පටන් ගත්තා. දැන් ඔබට පේනවාද මේ මනස තමයි ප්‍රථමාරම්භය ඕනම දෙයක් විශ්වාස කරන්න නම් ඒකෙන් අපි ලබා ගන්න දේවල් අනුව තමයි අපේ විශ්වාසයන් නිර්මාණය සිද්ධ වෙන්නේ. මේ විශ්වාසයන් අනුව තමයි අපේ ජීවිතය හැඩ ගැහෙන්නට පටන් ගන්න. එතකොට යේසුස් වහන්සේ ඒ මනස නැමැති යුද්ධ ස්ථානය තුල මනස නැමැති යුද්ධ ස්ථානයේ අරුත් ඇති නැත්නම් හිස් කබල කියන අරුත් ඇති ස්ථානයේ තමයි උන්වහන්සේ ඒ මහත් වූ වේදනාවේ මරණය දරාගත්තේ. ඒ සටන සිද්ධ කරේ එතනදී. ඒ විශ්වාසය ඒ උන්වහන්සේ විශ්වාස කරපු දේ සත්‍ය බව ප්‍රකාශ වන පිණිස මේ ලෝකේ මිනිසයන්ට ඒ සුවය ගලාගෙන යන පිණිස ආරම්භක ස්ථානය සිදු වෙන්නේ මිනිසයා තමන්ගේ මනසින් නැත්නම් ඇටිටියුඩ් වලින් ආකල්ප වලින් ආකල්මයේ පරිවර්තනයක් ක්‍රිස්තුස් වහන්සේ තුල සිදුවිය යුතුයි. විශ්වාසයේ පරිවර්තනය, ඇදහිලි ක්‍රම මත පරිවර්තනය සිදුවිය යුතුයි. මේ හැමදේම සිදු වෙන්න නම් මේ ප්‍රධානම සාධකය වන මනස තුල තිබෙනා වූ බලකොටු කැඩී යන්නට අවශ්‍යයි. මේ මනස තුල බලකොටු හැදිලා තිබෙනවා. සෙනෙවන්තනි මතය අප මාංශයේ ජීවත් වුවද අපේ මාංශයට අනුව යුද්ධ කරන්නේ නැහැ. මන්ද අපගේ යුද්ධයේ ආයුධ මානසික ඒවා නෙවෙයි. එහෙත් බලකොටු බිඳහෙලීමට දිව්‍යමය බලය ඒවායේ ඇත. දැන් දේව වචනේ 2 කොරින්ති පොතේ 10 වෙනි පරිච්ඡේදයේ 3 ඉඳන් 10 වෙනි පරිච්ඡේදයේ 3 ඉඳන් 4 වෙනිකන් උන්වහන්සේ මේ පවුල් තුමා සඳහන් කරනවා. අපි මාංශයේ ජීවත් වෙනවා. අපි මේ මනුෂ්‍ය ශරීරයේ ජීවත් වෙනවා. ඔව්. අපි ජීවත් වෙනවා. නමුත් අපි මාංශයට අනුව යුද්ධ කරන්නේ නැහැ. අපිට මේ ශරීරයට අනුව අපි යුද්ධ කරන්නේ නැහැ. අතින් පයින් ගහගෙන කඩු වලින් ෆයිට් කර නෑ. ඒක නෙමෙයි අපේ යුද්ධය. අපි ඔබ හිතන් ඉන්නේ ඒක නම් යුද්ධ කියලා. නෑ ඒක නෙමෙයි යුද්ධය. මෙන්න යුද්ධයක් තියෙනවා. පවුල්තුමා කියනවා පොඩි යුද්ධයක් තියෙනවා. පොඩි නෑ සංකීර්ණ යුද්ධයක් තියෙනවා. මොකද්ද මේ යුද්ධය? මන්ද අපගේ යුද්ධයේ පවුල්තුමා කියනවා අපගේ යුද්ධයේ අපිට තියෙන යුද්ධේ ආයුධ මානසික නෙවෙයි. ඒවා මේ අතින් පහින් ගහ ගන්න අරගෙන විසඳ ගන්න පුළුවන් මානසික ඒවා නෙවෙයි. ඒ ආයුධත් තියෙනවා. හැබැයි ඒවා මානසික ආයුධ නෙවෙයි. එහෙත් බලකොටු බිඳ හෙලන්න පුළුවන් මොනවා හරි බලකොටු වර්ගයක්
බිඳ දාන්න පුළුවන් දිව්‍යමය බලයක් තිබෙනවා. අපි අද කතා කරන මේ මනසේ තිබෙන බලකොටු බිඳලා දාන්න පුළුවන් දිව්‍යමය බලයක් තියෙනවා මොනවටද? මේ යුද්ධායුධ. හලෙලූයා. දැන් ඔබට පේනවද? දැන් අපි දේව වචනේ බැලුවොත් දාවිද් යුද්ධ කරන්න යනවා. දාවිත් යනවා එයාට වඩා මහ විශාල යෝධයෙක් ඉස්සරහා යුද්ධ කරන්න. කඩුවක් නැහැ, හෙල්ලයක් නැහැ, පලියක් නැහැ, කිසිම යුද්ධ ආයුධයක් නැහැ. ඇඳුමට ඇඟට කිසිම යුද්ධ ඇඳුමක් නැහැ, ආරක්ෂිත ඇඳුමක් නැහැ. මේ කිසි දෙයක් නැතුව ඔහු යනවා යුද්ධ කරන්න. ඇයි ඔහු ඒ විදියට ගියේ? ඔහු විශ්වාස කරා ඉදිරියේ එන මිනිස්සයා එක්ක තමන්ට තිබෙන්නේ මානසික යුද්ධයක් නෙමෙයි. ඊතනින් එහාට ගියපු යුද්ධයක් එතන තිබ්බේ. ඔහු විශ්වාස කරා මේ යුද්ධේ මගේ නෙමෙයි ක්‍රිස්තුස් දෙවියන් වහන්සේ. උන්වහන්සේ මාව උදෙසා සටන් කරන්නට යනවා. අන්න ඒ නිසා ඔහු මනසින් පෝසත් වෙලා හිටියා දෙවියන් වහන්සේ තුල සටන ජය ගන්නට. මේ බලකොටුව කඩලා දාලා තිබ්බා. ඔහු වලහත් සිංහයන් ඉරා දැමුණ අවස්ථාවේදී ඔහු ජයග්‍රහණය දැක්කා. මට මේක කරන්න බෑ. නමුත් මා විශ්වාස කරන මා අදහන ජීවමාන දෙවියන් වහන්සේට මට මේ ස්ථානේ ජය දෙන්න පුළුවන් කියන එක. දැන් ඔබට පේනවද? අපි තව බැලුවොත් යොෂුවා කාලෙබ් අනිත් හැමෝම ඇවිල්ලා කියනවා අයියෝ ඒ දේශය අල්ලගන්න බෑ. මිනිස්සු නිකන් මහා යුද්ධ මිනිස්සු නිකන් බලවන්තයෝ වගේ. යෝධයෝ වගේ. අපි නිකන් පළඟැටියෝ වගේ. නමුත් යොෂුවා කාලෙබ් කියනවා නෑ අපිට පුළුවන්. අපිට ඒක ජය ගන්නට පුළුවන්. අපිට අත්පත් කරගන්න පුළුවන්. මොකද උන්ගේ මනස වෙනස් අනිත් අයට වඩා වෙනස් විදියට තිබ්බා. ඔවුන් දෙවියන් වහන්සේගේ ඒ අනුග්‍රහය ඒ ක්‍රියාව ඒ බලය ඒ මහිමය අත්දැකලා විශ්වාස කරලා ඔවුන් හරි විදියට විශ්වාස කරන්න පටන් ගත්තම ඔවුන් දැක්කේ ඔවුන් නෙවෙයි ඔවුන් තුළ ඉන්න බලවන්ත තැනන් වහන්සේ. ඔවුන්ගේ මනස ඒ බලවන්ත තැනන් වහන්සේගේ ක්‍රියා කිරීම දකින්න බොහෝ පිපාසයෙන් ඒක විවෘත වෙලා තිබ්බා. සිනමතනි මේ විවෘත වීම සඳහා අපගේ මනස තුළ තිබෙන බලකොටු කැඩෙන්නට අවශ්‍යයි. කී දෙනෙක් මේ රාත්‍රී කාර්ය විශ්වාස කරනවද? සමහර විට මගේත් බලකොටුවක් තියෙනවා ඇති. නමුත් ඒක අද දවසේ කැඩලා යන්නට යනවා කියලා. ඔව් කැඩලා යනවා. ඔබ දේ වචනය ඔබ දකින්නට යනවා කොහොමද ඒක කැඩලා යන්නේ කියලා. එතකොට ඔබ කල්පනා කරලා බලන්න. සමහර විට තාමත් ඔබ නේද බය ඇති. සමහර දේවල් වලට තාමත් බය ඇති. ඇයි මනස කැමති නැහැ විශ්වාස කරන්න දැන් බය වෙන්න දෙයක් නැහැ. ක්‍රිස්තුස් වහන්සේ ඔබත් එක්ක ඉන්නවා කියන එක. මෙන්න මේ බලකොටු කැඩිලා යන්නට අවශ්‍යයි. මේ බලකොටු කඩා දමන්නට අවශ්‍යයි. හලෙලූයා. ඒ බලකොටු කඩා දමන්නට අවශ්‍යයි. ආමේන්. ඔබට ඒක කඩා දමන පිණිස ඒ අනුග්‍රහය ලබන පිණිස ඔබ ළඟ තිබෙන යුද්ධායුධ දිව්‍යමය බලය තිබෙන. ඒවා බලවන්තයි. ඒකේ බලය ඒ බලකොටු කඩලා දාන්න තරම් බිඳ හෙලන්න තරම් බයිබලයේ කියනවා බලකොටු බිඳ හෙලන්න තරම් දිව්‍යමය බලයක් තිබෙනවා. පළවෙනියෙන් ඒක විශ්වාස කරන්න. ඔබට බලකොටු තියෙනව වෙන්න පුළුවන්. ඔබට ඉස්සරහට අඩියක් තියාගන්න බැරි වෙන්නේ නැති. කලකිරීම, කනස්සල්ලම නේද? අකීකරුකම් එක එක බලකොටු ඔබට තිබෙන වෙන්න පුළුවන්. ඒ තීරණ ගැනීමේ අපහසුතාවයේ බලකොටුවක් වෙනවා. සමහර වැරදි ඇදහිලි ක්‍රමවල බලකොටු තිබෙන්න පුළුවන්. මේවා බිඳ දමන්න නම් දිව්‍යමය බලේවා ඔබ සතුව තිබෙනවා. තියෙන්නට අවශ්‍යයි. ආමේන්. දේව වචනය අනුව දිව්‍යමය බලය වට තිබෙනවා. හලෙලූයා. ඩිවයින් පවර්, දිව්‍යමය බලය, ස්වර්ගීය බලය ඒවට තිබෙනවා. ඔබ පොළවේ යමක් නිදහස් කරනවද? ඒක ස්වර්ගයේ නිදහස් වෙන්නට යනවා. ඔබ පොළවේ යමක් මුදන්නට යනවද? ඒ බඳින්න යනවද? ඒක ස්වර්ගයේ බඳින්නට යනවා. මේක තමයි ඔබ මේ බලකොටු බිඳහෙලන්නට තිබෙනා වූ ඒ අවිවල බලවන්තකම. ආමේන්. ඔබේ මනස සඳහා වන මෙම සටන බාහිරව සිදු කරන්න බෑ. ඔබගේ මනස සඳහා තිබෙන මේ සටන බාහිරව කරන්න බෑ. මේ සටනේදී අපගේ ආයුධ භෞතික හෝ ස්පර්ශ කරන්න බෑ. අපිට පේන්නේ නැහැ. මේක සටනක්. හැබැයි අපිට මේ සටනේ භෞතික ආයුධ පේන්නේ නැහැ. දැන් දාවිද් ඒ ගල්පටියෙන් ඒ තනි ගල විසික් කරද්දී හරියටම ගිහිල්ලා ඒ ස්ථානේ වැදුනා. ඌ ඒකේ ජය දකින්නකොට තමයි දැක්කේ දෙවියන් වහන්සේ ඌට ජය දුන්නායි කියලා. ඒ මානසින් ඌ දැකලා ඉවරයි. ඌ කියනවා
ඔබ හැමදේම අරන් එනවා. හැබැයි මම ඉන්නේ මගේ ਸਰබලධාරී දෙවි පියාණන් ඊ ස්වාමී වූ දෙවියන් වහන්සේත් එක්ක කියලා. ජීවමාන දෙවියන් වහන්සේත් එක්ක කියලා. ආමේන්. ඔහු දැකලා ඉවරයි ඒක මනසින්. එච්චර මනස උසස් වෙන්නේ, එච්චර මනසින් උන්වහන්සේ විශ්වාස කරන්න නම් ඔහු තුල තිබුණා වූ ක්‍රිස්තුස් වහන්සේට ලං වෙන්න බැරිව නැත්තම් විවාද කරන මනසේ සිතුවිලි බලකොට සියල්ල කැඩලා තිබුණා. ඔහු සම්පූර්ණයෙන්ම උන්වහන්සේ විශ්වාස කරා. මා නොව, මගේ බලය නොව, ඔබගේ ආත්මයන් වාසය කරනකොට මම අතිශයින් ජය ගන්නවායි. ආමේන්. මේ සටනේදී අපගේ ආයුධ භෞතික හෝ ස්පර්ශ කරන්න බෑ. ඒක හොඳට මතක තියාගන්න. අපගේ ආයුධ නිවැරදි ඇදහිල්ලේ ආයුධ වන අතර ඒවා අප බැඳ තබා ඇති බලකොටු කඩා දැමීමට දෙවියන් වහන්සේ තුළ බලවන්තයි. හැමෝම කියන්නේ නිවැරදි ඇදහිල්ලේ ආයුධ. නිවැරදි ඇදහිල්ලේ ආයුධ වන අතර අපිව බැඳලා දාලා තියෙන, අපිව හිර කරලා තිබෙන බලකොටු කඩලා දාන්නට ඒවා බලවන්තයි. දෙවියන් වහන්සේ තුළ. ආමේන්. මේවා දෙවියන් වහන්සේගේ වචනේ සත්‍ය නිවැරදිව විශ්වාස කිරීමෙන් පමණක් සම්පූර්ණයෙන්ම කඩා දැමිය හැකි බලකොටුව වේ. ආමේන්. බලකොටුව වේ. එදා අවුරුදු 12ක ශුනමියේ ස්ත්‍රිය මහා බලකොටුවක හිර වෙලා හිටියා. ඇය අවසානයේදී විශ්වාස කරන්න පටන් ගත්තා. නෑ. වෛද්‍යවරුන්ට බැරි වෙන දේ, මගේ සේසතට බැරි වෙච්ච දේ, මට කරගන්න බැරි වෙච්ච දේ මම මේ ක්‍රිස්තුස් වහන්සේගේ ඒ දහවල්ලට අත ගසන කල්ලි මං සුව වෙනවා කියන ඒ තිබුණා වූ මම සුව වෙන්නේ නැහැයි කියන බලකොටුව සම්පූර්ණයෙන්ම කඩලා දැම්මා. ඇය විශ්වාස කරන්න පටන් ගත්තා ක්‍රිස්තුස් යේසුස් වහන්සේ. නැත්නම් ඒ වචනේ ක්‍රිස්තුස් වහන්සේ විශ්වාස කරන්න ගත්තා. විශ්වාස කළා, ඇදහිල්ල ක්‍රියාත්මක වුණා. ඇය ස්පර්ශ කරන මොහොතේම ඇය සුවය ලැබුවා. යේසුස් වහන්සේ ක්‍රෙඩිට් එක දෙන්නේ කාටද? ඇයට දෙන්නේ. ඇයි කියනවා යේසුස් වහන්සේ හැරිලා ස්ත්‍රිය නැත්නම් දියණියනි ඔයාගේ ඇදහිල්ල ඔයාව සුවපත් කරා. ඔයා මෙතෙන්ට එන්න කලින් ඔයාගේ බලකොටු කැඩලා තිබුණා. ඔයා නිදහස් වුණා. හාලෙලූයා. සිනවන්තයනි අපිත් මේ වගේ සමහරලාට අවුරුදු ගාණක් හිර වෙලා තියෙන තැන් එක තැන හිර වෙලා එක තැන වගේ ඉන්න තැන් ඇති ඔබේ ජීවිතේ. සමහර විට ඒක බලකොටුවක් වෙන්න පුළුවන්. අද මේ වචنين පස්සේ ඔබ යාඥා කරන්න. ඒ බලකොටු කැඩිලා යන්නට යනවා. මට දැනෙනවා මේ වෙලාවේ පවා සමහර අයගේ මේ අද්දිනේ වෙලාවේ පවා බලකොටු කැඩෙමින් තිබෙනවා. හalleluya. මට ඒ අනුග්‍රහය දැනෙනවා. බලකොටු කැඩෙමින් තිබෙනවා. කැඩෙන්න දෙන්න. කැඩෙන්න දෙන්න. සමහර විට ඔබට ඔබ හිතනවා ඇති නෑ මාට හරියටම වෙලාවට එළියට බහ ගන්න බැරුණොත් වැඩේ සිද්ධ වෙන්නේ නැති වෙයි. බලකොටුවක් කඩලා දාන්න. නෑ එහෙම වෙන්නේ අපිට වෙලාව. යේසුස් වහන්සේ time and space. යේසුස් වහන්සේ මොකද කියන්නේ? යේසුස් වහන්සේගේ වචනේ මොකද කියන්නේ? යේසුස් වහන්සේ කුණාටු මැද්දේ බෝට්ටුවට ඇවිල්ලා ගොඩ වුණාම බයිබලයේ කියනවා. එකෙනෙහිම බෝට්ටුව ගියාලු යන්න ඕන තැනට. එකෙනෙහි ඒ වෙලාවෙම ගියාලු. එතකොට කාලය සහ ඒ පරතරය සම්පූර්ණ නැති කරේ කවුද? යේසුස් වහන්සේ. සමහරවල් අපි හිතනවා ගෙයින් එළියට බෑලා අයියෝ අද නම් පරක් වුණා වැඩේ කරගන්න. නෑ. time and space නේද? කාලය සහ පරතරය සම්පූර්ණ කන්ට්‍රෝල් කරන්න යේසුස් වහන්සේට පුළුවන්. උන්වහන්සේ ඒක කළා. වෙන් කළා. කාලෙන් එපිටින් උන්වහන්සේ අදටත් ඒක ඔබේ ජීවිතේ සිද්ධ කරන්න ලෑස්ති වෙලා ඉන්නේ. ආමේන්. මේවා දෙවියන් වහන්සේගේ වචනේ සත්‍ය නිවැරදිව විශ්වාස කිරීම. සත්‍ය නිවැරදිව විශ්වාස කරන්නට අවශ්‍යයි. පමණක් සම්පූර්ණයෙන්ම කඩා දැමිය හැකි බලකොටු වේ. ආමේන්. අපි කොච්චර දේව වචනේ දැනගත්තා, කොච්චර දේව ස්ථානයට ගමන් කරත් අපි මේ තිබෙන සත්‍ය නිවැරදිව විශ්වාස කළා. සම්පූර්ණයෙන් මේ අහිතකර බලකොටු කඩා දමන්නටම අවශ්‍යයි. එවිට ඔබ පුදුමාකාර ගමනක් ඉස්සරහට යන්නට. මෙන්න මේ කාරණාව මතක තියාගන්න. යක්ෂයාට ඔබේ මනසෙහි වැරදි සිතුවිලි වැපිරීමට පමණක් හැකි. මේක හොඳට අවබෝධ කරගන්න. යක්ෂයාට හැම වෙලාවෙම පුළුවන් එකම කාරණාවයි ඒ තමයි ඔබේ මනසෙහි වැරදි සිතුවිලි වපුරන්න පුළුවන්. වැරදි දේවල් දාගෙන යන්න පුළුවන්. හැබැයි ඔබ විශ්වාස කරන දේ පාලනය කරන්න යාට බෑ. ඔබ මනසට ඕන තරම් කන් වලට ඕන තරම් අපි වෛද්‍ය වාර්තාවක් වෛද්‍යවරයෙක් කම් වෙන්න ගියාම ඕන තරම් අපිට වැරදි තොරතුරු වැටෙන්න පුළුවන්. මේක වෙයි අරක වෙයි මෙහෙම වෙයි. මේ වැරදි සිතුවිලි නැත්තම් අපි නිවුස් එකක් බැලුවොත් වැරදි සිතුවිලි එනවා. නැත්නම් අපි නාට්‍යයක් බැලුවොත් වැරදි දේවල් ඇතුළට වැටෙනවා වපුරන්න පුළුවන්. යක්ෂයාට පුළුවන් ඕනම විදියට අපි නේද
වැරදි සිතුවිලි අපේට වපුරන්න. නමුත් මතක තියාගන්න ඔබ විශ්වාස කරන දේ පාලනය කරන්න උට බෑ. මොනවද ඔබ විශ්වාස කරන්නේ ඒක අයිති ඔබට. ආමේන්. ඔබ යක්ෂයා විශ්වාස කරන දේ නෙමෙයි විශ්වාස කරන්නේ. ඔබ විශ්වාස කරන දේ තමයි ඔබට සිද්ධ වෙන්නේ. ඔබ කැමති දේ අපි ඔබ කැමතිම දේ මෙන්න මේ දේ වෙනවට මම හරි කැමතියි. ඒ දේ තමයි ඔබේ ජීවිතය තුළ සිද්ධ වෙන්නේ. ඔබ කැමතිම දේවල් ඔබ විශ්වාස මොනවද ඔබ විශ්වාස කරන්නේ? මොනවද ඔබ විශ්වාස කරන්නේ? ඔබ අහිතකර දේවල් ඔබේ ජීවිතේ රයිට් මට මේක වෙයි මං අරක වෙයි. මම මේක වෙයි. මේ විදියට වෙයි. අර විදියට වෙයි. ඔබ ඒ විශ්වාසයන් තුල තමයි ඔබේ ජීවිතය ගොඩනගා ගනිමින් මේ ගමන් කරන්නේ. නමුත් වැරදි විශ්වාසයන් තිබෙනවා නම් ඒවා කැඩිලා යන්නට අවශ්‍යයි. ඒවා කැඩිලා යන්න නම් අපි මොකද්ද කරන්නට ඕන? යක්ෂයාට ඔබේ මනසේ වැරදි සිතුවිලි වැපිරීමට පමණක් හැකි නමුත් ඔබ විශ්වාස කරන දේ පාලනය කරන්න බෑ. ඔබ නිවැරදිව විශ්වාස කිරීමට පටන් ගත්තම පළවෙනිම දේ ඔබ නිවැරදිව විශ්වාස කරන්න පටන් ගන්නවා. එහෙම කොහොමද කරන්නේ? ඔබ නිවැරදි විශ්වාස කරන්න පටන් ගත් විට සෑම බොරුවක්ම සහ වැරදි සිතුවිල්ලක්ම හරියට නිකන් බටර් වගේ දිය වෙලා යනවා. ඔබ හරි විදියට විශ්වාස කරන්න නැත්නම් නිවැරදිව හැම දෙයක් ගැනම ටික ටික විශ්වාස කරන්න පටන් ගන්නකොට අර වැරදි සිතුවිලි හැම දෙයක්ම දිය වෙලා යනවා. නැති වෙලා යන්නට යනවා. බොරු වලට ඔබ සිරගත කර පරාජය කළ හැක්කේ දෙවියන් වහන්සේගේ සත්‍ය ඔබ නිදහස් කිරීමට ඔබේ තත්වයට පැමිණීමට ඉඩ නොදෙන තරමට පමණි. ඔබ දන්නවද? බොරුවට ඔබව හිර කරලා තියන්න පුළුවන් කාලයක් තිබෙනවා. ඔබව අච්චු කරලා නැත්තම් හිර කරලා කොටු කරලා තියන්න පුළුවන් කාලයක් තියෙනවා බොරුව කියන දේ. ඒ තමයි ඇත්ත කියන දේ ඔබ දැනගත්ත කල්හි. දේව වචනේ කියනවා යේසුස් වහන්සේ පැවසූ දෙයට හොඳින් සවන් දෙන්න. ඔබ මගේ වචනේ පවතිනවා නම් මේක අමතක කරන්න එපා. මොකද්ද? ඔබ මගේ වචනේ පවතිනවා නම් සැබවින් ඔයාලා මගේ ගෝලයෝ. ඔබ සත්‍ය දැනගන්නවා ඇත සත්‍ය ඔබව නිදහස් කරනවා ඇත. ඔබ බලන්න උන්වහන්සේගේ වචනේ කියනවා. සමන් දෙන්න. හොඳට හුම්කම් දෙන්න කියලා කියනවා. කියන්නේ ඔබට හොඳට හුම්කම් දෙන්න. හාලෙලූයා. ඔබ උන්වහන්සේගේ වචනේ පවතිනවා නම් වචනේ පවතිනවා නම් ඔබගේ තව දෛනික ජීවිතයේ වචනය තුල පවතිනවද? පවතින්නට අවශ්‍යයි. පවතිනවා නම් ඔබ සැබවින්ම මගේ ගෝලය. තව තැනක කියන ඔබ කැමති දෙයක් ඉල්ලන්නේ. හalleluya. ඔබ සත්‍ය අන්න වචනය තුල පවතිනකොට ඒ සත්‍යතාවයන් හොයනකොට ඔබ සත්‍ය දැනගන්නවා ඇත. සත්‍ය ඔබ නිදහස් කරනවා ඇත. දැන් ඔබ තුල තිබෙනා වූ අර බොරුවේ විශ්වාසයන් කැඩිලා යන පිණිස ඔබ යම් ඒ සත්‍ය කියන දේ දැනගත යුතුව තිබෙනවා. ඒ සත්‍ය කියන දේ දැනගන්න නම් ඔබ වචනය තුල පවතින්නට අවශ්‍යයි. හalleluya. ඒ වචනය තුල පවතිනකොට ඔබ සත්‍ය අවබෝධ කරගන්නට යනවා. ආමේන්. ආමේන්. වචනය තුල ඒ සත්‍ය තිබෙනවා. ඔබගේ අතේ තිබෙන දේව වචනේ ඔබට සත්‍ය උගන්වන්නට යනවා. ඒ ලෝගෝස් එක පිටිපස්සේ තිබෙන රේමා එක නැත්තම් වචනාර්ථය තුල තිබෙන පරමාර්ථය ඇතුළාන්තයේ ගැබ්ව තිබෙන එළිදරව්ව තුල ඔබ නිදහස් වෙන්නට පටන් ගන්නවා. පවතින්නට අවශ්‍යයි. එයන් හරියට රෑදාවල් හොල නොමැලෙන ගසකට සමාන වෙයි කියලා කියනවා. හalleluya. ඒ උන්වහන්සේගේ ඒ වචනේ රෑදාවල් මෙනෙහි කරන මිනිසයා ආශිර්වාද ලද්දෙක් කියලා උන්වහන්සේ කියනවා. එළිදරව් පොතේ පළවෙනි පරිච්ඡේදය උන්වහන්සේ කියනවා මේ අනාගත වාක්‍යයේ කියන වචන කියවන්න අසන්න ඒවා පවත්වන්න ආශිර්වාද ලද්දේ. සෙනෙවන්තෙන් දේව වචනය තුල පැවතීම ඊටමත්ම නරකයි. මේ ඔබට විරුද්ධව හදලා තිබෙන බලකොටු කැඩී යන පිණිස. ආමේන්. ඔබගේ සියලු බලකොටු කඩලා දාන්නට උන්වහන්සේගේ වචනේ බලවන්තයි. ඒවා ඊටාත්ම බලවන්ත යුද්ධායුධ බවට පත් වෙලා තිබෙනවා, පත් වෙමින් තිබෙනවා. මේ අදහස් කරන්නේ ඔබ අද කුමන බලකොටුවක සිටවී සිටියත් යේසුස් වහන්සේගේ සත්‍ය නැත්නම් උන්වහන්සේගේ සත්‍ය ඔබ නිදහස් කරන බවයි. දේව වචනේ කියනවා මේ ලෝකයට දැනටම ආලෝකය ඇවිල්ලා තිබෙනවා. ආලෝකය තමයි යේසුස් වහන්සේ. ඒ ආලෝකයට මිනිස්සු එන්න බයයි. මොකද ඒ ආලෝකය තුළ මිනිසයන්ගේ අඩුපාඩු නැත්තම් වැරදි නැත්තම් බලකොටු එළිදරව් වෙයි කියලා. මම ඔබට ධෛර්යමත් කරන්න කැමතියි. ඔබ බය නැතුව ඒ ආලෝකයට පැමිණෙන්න.
ඒ යේසුස් වහන්සේ වෙතට පැමිණෙන්න. ඒ වචනේ අදහා ගන්න. වචනේ මෙනෙහි කරන්න. වචනේ තුල පැවතෙන්න. ඒ විට ඔබ නිදහස් වෙන්නට යනවා. ඔබ නිදහස් වෙන්න. ඔබේ ජීවිතයේ දේවල් සිදුවන ප්‍රමාණයවල් පවා වැඩි වෙන්නට පටන් ගන්නවා. සෙනෙමන්තේනි ඒ අනුග්‍රහය පුදුමාකාරයෙන් ගමන් කරන්නට යනවා. ඒක වඩා වැඩි වෙන්නට යනවා. මොකද ඔබ දැනගන්නවා හරි විදියට විශ්වාස කරන්න. හරි දේ දැනගන්නවා, හරි විදියට හිතන්න පටන් ගන්නවා, හරි විදියට වැඩ ජීවත් වෙන්න පටන් ගන්නවා. හලෙලූයා. ඉතින් ඔබ ඒ මෙනු එක නැත්තම් ඔබ දන්නේ නැත්තම් ඔබට තිබෙන කෑම වට්ටෝරුව ඔබ තියෙන දෙයක් කාලා හරියන්නේ නැහැ. ඔබ ඒක හරියට දැනගන්නට අවශ්‍යයි. ෂා හලෙලූයා. මේක තමයි මට තිබෙන කෑම වට්ටෝරුව. ආමේන්. බලකොටු යනු. ඔන්න බලකොටු යනු. සති මාස හෝ වසර ගණනාවක් තිස්සේ ඔබේ මනසේ ස්ථීරව පවතින වැරදි සිතුවිලි හා බොරුය. ඔන්න බලකොටු කියන්නේ මොකද්ද කියලා මම ඔබට කියලා දීලා තියෙනවා. මොනවද? සති ගණන්, මාස ගණන්, වසර ගණනාවක් තිස්සේ ඔබේ මනසේ ස්ථීරව පවතින වැරදි සිතුවිලි සහ බොරු. දැන් මේ වැරදි සිතුවිලි සහ බොරු කියන එක අපි තව කෙනෙක්ට සාපේක්ෂව හිතන්න හොඳ නැහැ. මේක හැම වෙලාවෙම අපි සාපේක්ෂව බැලිය යුතු එකම තැන තමයි දේව වචනේ. තව කෙනෙක් දිහා බලලා මම හිතන එක වැරදි. තව කෙනෙක් මෙහෙමනේ ජීවත් වෙන්නේ. එතකොට මං හිතන විදිහ නෑ. ඒක වැරදි දෙයක්. ඔබ තව කෙනෙක් දිහා බලලා නෙමෙයි ඔබ තීරණය කරනවා. දේව වචනයට අනුව ඔබගේ විශ්වාසය කොයි වගේද? ඔබ හිතාගෙන ඉන්න දේ හරිද? ඒ බොරුවක් වගේ ඔබට දැනෙනවා නම් අන්නේ බලකොටුව බය නැතුව කඩලා දාලා බලන්න. ඒක ස්වාමිනී ඒ බලකොටුව සම්පූර්ණයෙන්ම කැඩලා දානවා. දැන් මම ඔබට කියලා දුන්නා ඉස්සෙල්ලා නේද? එළියට බහිනකොට වෙලාව පරක් වුණා. සරල උදාහරණයක් මම ඔබට කියලා දුන්නා. පරක් වුණා. ඉතින් අපි විශ්වාස කරනවා හරි. අපි විශ්වාස කරනවා අද හරියට එළියට බැහැ ගන්න බැරි වෙච්ච නිසා වැඩේ වෙන්නේ යන්නේ නැහැ කියලා. එතකොට කාලය මැව්වා වූ දෙවියන් වහන්සේ සහ කාලය සහ පරතරය වෙනස් කරන්න පුළුවන් දෙවියන් වහන්සේ ඔබ හරියටම දැනගෙන ඉඳලා නැහැ. එහෙම දැනගෙන හිටියා නම් ඔබ විශ්වාස කරනවා ඒ වෙලාවේ මොනවද? රාලි මට පොඩ්ඩක් පරක් වුණාට මම දන්නවා දෙවියන් වහන්සේට කාලය සහ පරතරය වෙනස් කරන්න පුළුවන්. උන්වහන්සේ මේක ඇඩ්ජස්ට් කරන්නට යනවා. මේක මාව හරි වෙලාවට ඉක්මනින් ඒ ස්ථානයේ තබන්නට විශ්වාසය වෙනස්. චරිත දෙකක් ගත්තොත් ඒ විශ්වාසය එකම තත්වයකදී හිතන පතන ආකාරය වෙනස්. ඒ නිසා සෙනෙහවන්තේනි මෙම මුල් ගැසගත් වැරදි විශ්වාසයන් ඔබව ඇබ්බැහිකම් වලට වහල් කරලා බය කරලා ඔබව වර්ධකාරීත්වයට දාලා කාන්සාව නැත්නම් නිදන්ගත මානසික අවපීඩන නැත්නම් ડિප්‍රෙෂන් තත්වයකට පවා පත් කරලා ඔබ ජීවත් වීමට හේතු කරනවා. මේ වැරදි විශ්වාසයන්, වැරදි සිතුවිලි, වැරදි බලකොටු ඔබ වන්නේ දේවල් වලට ගෙනියනවා. ඔබ හිතන්නේ මේ හැම එකම යක්ෂයා කියලා. මේ වැරදි සිතුවිලි නැත්නම් යක්ෂයා තමයි බොරුවේ පියා. නමුත් ඒ බොරුව ඔබගේ ජීවිතේ මුල් ගැසගෙන තිබුණා නම් සමහර තැන්වල ඔබ තාමත් ඒ වයින් දුක් විඳින අවස්ථා තිබෙනවා. දේවස්ථානයට අපි එන අය අපි දකිනවා. ඒ සමහර වෙලාවල් වලදී ඕන්නේ බොරු දේවල් විශ්වාස කිරීම නිසා ඔවුන්ගේ ජීවිතේ කඩාගෙන වැටෙන විදිහ අපි දැකලා තියෙනවා. ඒ නිසා ඒකට ඉඩ දෙන්න එපා. නේද? බයිබලයේ දේවයන් වහන්සේගේ වචනේ කියනවා යක්ෂයාට නොරවැටෙල්ලා නැත්තම් ඌට ඉඩ දෙන්න එපා. ඌට විරුද්ධවම ඉන්න. හලෙලූයා. ඒ බලකොටු කැඩෙන්නට ඕන. ආමේන්. ඒවා කැඩිලා යන්නටම අවශ්‍යයි. හලෙලූයා. ඒ කැඩිලා යන්න නම් ඒ බලකොටුවක් බවත්, ඒ බොරුවක් බවත්, එය වැරදි විශ්වාසයක් බවත් දැනගන්න නම් ඔබ දේව වචනය තුල පැවතෙන්නට අවශ්‍යයි. මොකද බයිබලයේ අපිට පැහැදිලිව දැන් ඉගැන්වුවා සත්‍ය නුඹලා දැනගත් කල්ලි තමයි සත්‍ය නුඹලා නිදහස් කරන්නේ. වෙන දෙයකින් බෑ. සුද්ධාත්මයන් වහන්සේ ඔබට එළිදරව් කරන උගන්වනවා. මේක තමයි සත්‍යය. ඔබ ඒක පිළි අරගෙන ඒ සත්‍ය තුලින් ඔබ නිදහස් වෙන්න කැමති නම් අන්න ක්‍රිස්තුස් වහන්සේ ඔබ නිදහස් කරන්න කැමතියි. දෙවියන් වහන්සේගේ වචනය අපට නිසකවම පවසන යුද්ධය අපගේ මනසේ සිදුවන බවත් එය ජයගන්නේ අප විසින් බලකොටු කඩා දැමීමෙන් බවත්ය. මන්ද අපගේ යුද්ධයේ ආයුධ මානසික ඒවා නෙවෙයි. ඒත් බලකොටු බිඳහෙලීමේ දිව්‍ය බලය වාට ඇත. අපි ඉස්සෙල්ලා ඉගෙන ගත්තා. දෙවියන් වහන්සේ පිළිබඳ අවබෝධයට එරෙහිව නැගෙන තර්ක හා අහංකාර මත හැමකක් එමගින් බිඳහෙලා
හැම සිතුවිල්ලක්ම ක්‍රිස්තුස් වහන්සේට කීකරු වන පිණිස අප ඒවා වහල් කොට දෙනවා. සෙනෙවන්තයනි, ක්‍රිස්තුස් වහන්සේට වඩා විරුද්ධ වන ඒ සත්‍යයට විරුද්ධ වන හැම සිතුවිල්ලක්ම අපි ක්‍රිස්තුස් වහන්සේට වහල් කරලා දෙන්න ඕන. ඒවා යටත් කරන්නට ඕන. අපිට එනවනම් නෑ මේක බොරු වගේ කියලා හිතන අවස්ථාවල් එනවනම් නෑ ඒක යක්ෂයා විසින් පොළඹවන දෙයක් වෙන්නට පුළුවන්. නමුත් ඔබ ඒ කාරණා ක්‍රිස්තුස් වහන්සේට වහල් කරලා දුන්නොත්, ක්‍රිස්තුස් වහන්සේට බාර කරොත්, ක්‍රිස්තුස් වහන්සේ තුළ විශ්වාස කරලා උන්වහන්සේ ඔබ නිදහස් කරයි කියලා ඒ විශ්වාසයෙන් උන්වහන්සේට බාර දුන්නොත් අන්නේ බලකොටු බිඳ දැමෙන්නට යනවා. ආමෙන්. ඒව ගොඩ නැගෙන්නට යන්නේ නෑ. ඒවා මුලදීම බිඳ දැමෙන්නට යනවා. මේ අධ්‍යයන කාලය තුල ඔබ කල්පනා කරලා බලන්න. වචනය තුල පැවතින්නට අවශ්‍යයි. වචනය තුල පවතින විට ඔබ නොදන්නා වූ බලකොටු වල හිර වෙලා තිබෙන තැන් වලින් ඔබ ගැලවෙන්නට යනවා. බිඳ දමන්නට ඔබට පුළුවන් වෙන්නට යනවා. සතුරා ඔබට එරෙහිව තම ප්‍රහාර දිහත් කරන ස්ථානයේ ඔබේ සිතුවිලි හා පරිකල්පනය තුලයි. සතුරා හැම වෙලාවෙම ඔබේ මනසට පහර දෙන්න උත්සාහ කරනවා. ඔබ හිතාගෙන ඉන්න දේවල් බොරුයි කියලා ඔප්පු කරන්න උත්සාහ කරනවා. ඔබ හිතාගෙන ඉන්න සමහර උතුම් සත්‍යතාවයන් පවා බොරුයි කියලා ප්‍රකාශ කරන්න පුදුමාකාරයෙන් උත්සාහ කරනවා. නමුත් ඔබ වැලි මත තිබෙන ගෙයක් නම් ඔබ කඩාගෙන වැටෙන්න ඉඩ තියෙනවා. නමුත් ඔබ ගල් මත ඇතුරුලා තිබෙනා වූ ඒ ගොඩනැගුණා වූ ගෙයක් නම් ඔබ ශක්තිමත්ව ඉන්නට යනවා. එහෙනම් එහෙම වෙන්න නම් ඔබ ඒ සත්‍යතාවයන් දැනගෙන ඉන්නට අවශ්‍යයි. ක්‍රිස්තුස් වහන්සේක දැනගෙන හිටියා. ඒකයි ක්‍රිස්තුස් වහන්සේ වෙතට ඒ යක්ෂය ඇවිල්ලා කියද්දි පරීක්ෂාව ගෙනෙද්දි බය නැතුව ක්‍රිස්තුස් වහන්සේ කතා කරේ. සත්‍යතාවය කතා කරා. හලෙලූයා. ඒ නිසා ඒ යක්ෂයාගේ ප්‍රහාර ඔබට එරෙහිව එනකොට ඔබගේ ප්‍රහාරයට වඩා දැඩි වෙන්නට අවශ්‍යයි. ආමේන්. ආමේන්. ඒ සිතුවිලි, ඒ මනසේ ඒ තිබෙනා වූ යුද්ධය ඔබ ජය ගන්නට අවශ්‍යමයි. ඒ තුළ ඔබ කිතුණු ගම ඉතාමත්ම අනර්ග විදියට ගමන් කරන්නට යනවා. ඔබගේ මනස සඳහා යුද්ධයක් ඇති බවත්, ඒ වැරදි විශ්වාසයන් හා නිවැරදි විශ්වාසයන් අතර බවත් ඔබ දැනගත් පසු ඔබ දැනටම සටනේ අඩක් ජයගෙන තිබෙනවා. මම ඔබට සුභාරංශයක් කියනවා. ඔබ මේ වෙලාවේ හෝ දැනගන්නවා නම් ඔබේ මනසේ තිබෙන යුද්ධය වෙන කිසිම දෙයක් නෙවෙයි. වැරදි විශ්වාසයන් සහ නිවැරදි විශ්වාසයන් අතර තිබෙනා වූ යුද්ධයක් කියලා. ඔබ දැනටමත් යුද්ධෙන් භාගයක් දිනලා ඉවරයි. හාලෙලූයා. ඔබගේ මනසේ තිබෙන විශ්වාසය කොටස් දෙකයි. එකක් වැරදි විශ්වාසය, එකක් නිවැරදි විශ්වාසය. වැරදි විශ්වාසය යක්ෂයා විසින් ඔබගේ ජීවිතයට නොයෙකුත් ආකාරයෙන් ගෙනල්ලා බාලකොටු විදියට හදිලා පුංචි කාලේ ඉඳලා ඉගෙනගත්ත දේවල්, පුංචි කාලේ ඉඳලා ආපු ආభాසයන්, තරුණ කාලේ ඉඳලා ආපු ආభాසයන්, ඒ අපි ජීවත් වෙච්ච පරිසරයේ තිබ්බ ආభాසයන්, මේ හැම දෙයක්ම තුලින් අපි බලකොටුවක් විදියට ගොඩනැගිලා තිබෙනා වූ අපේ ජීවිතයේ සමහර ඒ සිතුවිලි පරිකල්පනයන් වෙනස් වෙන්නට අවශ්‍යයි. ඒවා ක්‍රිස්තුස් වහන්සේ තුළට ඔබ ආවම ඔබ උන්වහන්සේගේ වචනේ පැවතෙනකොට ඔබට තේරෙනවා මම මේ විශ්වාස කරගෙන ඉන්න දේවල් වැරදි සමහර දේවල් කියලා. එතකොට ඔබට පුළුවන් නම් ඒ සියලු සිතුවිලි ක්‍රිස්තුස් වහන්සේට වහල් කරලා ක්‍රිස්තුස් වහන්සේට බාර දීලා ඒ බලකොටුව කඩලා දාලා විනාශ වෙලා ඔබ ක්‍රිස්තුස් වහන්සේ තුළ නිදහස්කම ලබන්න සෙනෙවන්තේනි ඔබ ඒ බලකොටුවෙන් සම්පූර්ණයෙන්ම ජය ගන්නට යනවා. ආමේන්. දෙවියන් වහන්සේගේ කරුණාව ඔබ කෙරෙහි ඇති ප්‍රේමය පිළිබඳ සත්‍යතාවයෙන් සවන් දෙන්න. විශ්වාස කරන්න. සහ ඔබගේ මනස අලුත් කරගන්න. අද ඔබ කුමන බලකොටුවක සිරවී සිටියත් උන්වහන්සේගේ වචනේ සත්‍යතාවය ඔබව නිදහස් කරන්නට යනවා. ආමේන්. උන්වහන්සේගේ පිළිගත හැකි වචනය සත්‍යතාවයෙන් ඔබ නිදහස් වෙන්නට යනවා. හලෙලූයා. නිදහස් වෙන්නට යනවා. නිදහස් වෙන්නට යනවා. නිදහස් වෙන්නට යනවා. ෆ්‍රීඩම්, නිදහස ලබන්නට යනවා. ආමේන්. නිදහස ලබන්නට. අපිට සමහරවිට අපි වැරදි දේවල් සිතාගෙන ඉන්නකොට අපිට මනස පවා පුදුම විදියට ඒ ප්‍රෙෂර් එකකින් ඉන්නේ අපි. අපි නිකම්ම ඔබ හිතන්න ඔබට තව කෙනෙක් ගැන වැරදි දෙයක් ගැවිලා කියලා ඔබගේ මනසේ ඔබ ඒ කෙනා ගැන හෝ නැත්තම් ඔබ වැරදි විදියට හිතන්න පටන් ගත්තම ඔබ යම් කෙනෙක් ගැන ඒක ඔබට නිନ୍ଦ පවා අහිමි කරන තැනට බලපාන. එතකොට ඔබ විශ්වාස කරන්න පටන් ගන්නවා ඒ ප්‍රශ්නේ විසඳෙන තාක්කල් ඒ කෙනා හෝ
ඒ තත්වය හෝ ඒ වාතාවරණය අන්න ඒ විදියට තමයි කියලා. මේක ඊටමත් භයානකයි. මේක ඊටමත් භයානකයි. දේව වචනයකට උන්වහන්සේ කියනවා ඉර බහින්න කලින් තියෙන ප්‍රශ්න විසඳ ගන්න උත්සාහ කරන්න. ඇයි ඒක පවත්වාගෙන යාම ඊටමත් අහිතකරයි. ඒ බලකොටු ගොඩනැගීම ඊටමත් අහිතකරයි. එකින් එක බලකොටු ගොඩාක් එකින් එක ගොඩනැගෙන මහා විශාල බලකොටු ආවම ඒ බලකොටු කඩලා විනාශ කරලා නිදහස් වෙනවා කියන එක හරිම අමාරුයි. හැබැයි ඔබට තේරෙනවා නම් ඔබට සෙන්ස් වෙනවා නම් රයිට් මම මේ හිතන් ඉන්න දේ වැරදි දේව පිටුම ඉරුදින දේව වචනේ වෙලා ඔබට දේව වචනේ උගන්වන ඔබගේ දේශකයා ඒ එදින ඔබට උගන්වනවා. ඔබ ඒක අසාගෙන ඉන්නකොට ඔබට දැනෙනවා මම මේ හිතාගෙන හිටපු විදිය වැරදි. එහෙනම් මම හරි විදියට විශ්වාස කරන්න පටන් ගන්නවා. අන්න සෙනෙමන්තින ඔබ බලකොටු කඩන්න පටන් ගන්න මොහොත අන්නේ මොහොතයි. ඕනම කෙනෙක්ට බලකොටුවක ඉන්න පුළුවන්. හිර වෙලා ඉන්න පුළුවන්. ඕනම කෙනෙක්ට වැරදි විශ්වාසයන් තුළ ඉන්න පුළුවන්. ඒක වැරද්දක් නෙමෙයි. ඒක වුන් නොදැනුවත්කමින් සිදුවෙන දෙයක්. හැබැයි ඔබ දැනගත්ත දවසේ හෝ දැනගත්ත මොහොතේ හෝ ඔබට අවශ්‍යතාවයක් හැඟීමක් ඔබට ආසාවක් තිබෙනවා නම් මේ මනස තුල තිබෙන මේ බලකුඩුව කැඩිලා යන්න ඕන. ඔව් මම විශ්වාස කරනවා. මම නිදහස් වෙන්නට අවශ්‍යයි කියලා අන්න ක්‍රිස්තුස් වහන්සේගේ අනුග්‍රහය ඔබ කෙරෙහි සෑහෙන්නට යනවා. ඒ වගේම දිව්‍යමය බලය ඔබ කෙරෙහි සෑහෙන්නට යනවා. ඔබව නිදහස් වෙන පිණිස. ආමේන්. මේක ඔබ සතුව අයිතියක්. මේක ඔබට ලැබිලා තිබෙන අයිතිවාසිකම. මේක ඔබට ලැබිලා තිබෙන මහා වූ වරප්‍රසාදයක්. මේ පොළවේ හරි දේ විශ්වාස කරන සහ හරි විදියට ජීවත් වෙන පිණිස. ආමේන්. ක්‍රිස්තුස් වහන්සේ අපව කැඳෙව්වේ. උන්වහන්සේ කුරුසියේ මැරුණේ. උන්වහන්සේ කුරුසියේදී සම්පූර්ණ මිලය ගෙවලා ඉට්ස් ෆිනිෂ් කියලා කිව්වේ. හැමදේම අවසන් කියලා කිව්වේ. ඔබව නිවැරදි විදියට විශ්වාස කළා. උන්වහන්සේගේ අනුග්‍රහය තුල දවසින් දවස මොහොතින් මොහොත නිදහසේ විශිෂ්ට ලෙස මේ පොළවේ ජීවිතයක් ගත කරන පිණිස. ආමේන්. ඒ බේසික් එක ඒක තාමත්ම වැදගත්. ඔබ දැනගන්න. සෙනෙහවන්තනේ තාමත්ම වැදගත්. මේ බලකොටු කැඩීම තාමත්ම වැදගත්. එසේනම් ඔබට මම ආරාධනා කරනවා. ගන්න වචනේ. ඒ සත්‍යතාවයේ පොරොන්දු මෙනෙහි කරන්න පටන් ගන්න. ඔබට දැනෙනවා නම් රයිට් මේ මම වැරදි විදියක් විශ්වාස කරලා තියෙන දේව වචනය අනුව මම මේක අද ඉඳලා මෙන්න මේ විදිහට විශ්වාස කරන්නට යනවා කියලා ඔබ කරලා බලන්න. විශ්වාස කරන්න. ඒ විශ්වාසය ඔබේ ජීවිතය නැවුම් මාවතක නැත්නම් ක්‍රිස්තුස් වහන්සේ බලාපොරොත්තු වුණා වූ මේ පොළවේ ජීවනය ඒ ජීවනය අධික ලෙස භුක්ති විඳින්නා වූ කෙනෙකු බවට පරිවර්තනය වීමේ ඊතා දැවැන්ත වෙනසක් ඔබේ ජීවිතේ සිද්ධ වෙන්නට යනවා. ආමේන්. ඒක සිද්ධ වෙන්නට යනවා. හාලෙලූයා. හොඳයි අපි යාඥා කරමු. ජීවමාන ධර්මිෂ්ඨ දෙවි පියාණනි. මේ වෙලාවේ අපි යාඥා කරනවා ස්වාමිනී මේ අනර්ග සෙනග ඔබගේ සුදු උදෑතට බාර කළා. පියාණනි මේ වචනේ අධ්‍යයනයට සහභාගී වෙන්නා වූ මේ හැම කෙනෙක් නිසාමත් ඒ වගේම අන්තර්ජාලයට මේ යොමු කලයින් පසුව එයින් නරඹන්නා වූ මේ සෑම දරුවෙක්මත් ඔබගේ දෑතට බාරයි. මේ හැම කෙනෙක්ටම තමන්ගේ සිත්වල මනස තුල යම් බලකොටු වල ඕන් හිර වෙලා ඉන්නව වෙන්න පුළුවන්. නමුත් අපි මේ වෙලාවේ ප්‍රකාශ කරනවා ක්‍රිස්තුස් වහන්සේගේ වචනේ නැමැති සත්‍යතාවයෙන් ඕන් පවිත්‍ර වෙන්නට යනවා. ඕන් නිදහස් වෙන්නට යනවා. බොරුවේ පියා වූ යක්ෂයාගේ බොරු සිතුවිලි, බොරු අදහස්, බොරු විශ්වාසයන් නිසා ඔවුන්ගේ ජීවිතයේ යම් බලකොටු ගොඩනැගී තිබෙනවද අපි ප්‍රකාශ කරනවා ඒ සියලු බලකොටු කැඩිලා යන්නට යනවා. ඔවුන් ඒ සියලු බලකොටු කඩලා බිඳලා දමලා ඔවුන් ඒ දේවල් වලින් ස්වාමීන් ක්‍රිස්තුස් වහන්සේගේ අනුග්‍රහය තුළ ඒ මඟ පෙන්වීම තුළ නැවත නැගිටින්නට යනවා කියලා අපි ප්‍රකාශ කරනවා. ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසියේ ඒ නිමවුණා වූ කාර්ය කරනකොටගෙන මේ දරුවන්ට ඔබ වහන්සේ නිදහස් කළා වූ ඒ නිවැරදි විශ්වාසයන් තුළ ජීවත් වෙමින් ඊ타ත්ම අධික අනුග්‍රහය තුළ මේ පොළවේ ජීවත් වන පිණිස ඒ පුදුමාකාර ආශිර්වාදය අද දවසේ අපි ඔවුන්ට ප්‍රකාශ කරනවා. මේ අධ්‍යයනය ඔවුන්ට ආශිර්වාදයක්ම වේවා. යේසුස් වහන්සේගේ බලවන්ත නාමයෙන්. ආමේන් ආමේන් ආමේන්. හොඳයි ජෙස්පීටයි ඔබ හැම කෙනෙක්ටම ස්තුතියි අද දවසේ.
සම්බන්ධ වීම ගැන